හැම තිස්සේම හිත සතුටින් තියාගන්න උපක්‍රමයක් කියන්න පුළුවන්ද? අපිට එහෙම ප්‍රශ්නයක් යොමු කරලා තිබුණා. හැම තිස්සේම සතුටින් ඉන්න කවුද ආස නැත්තේ? මේ කියා දෙන එකම එක ක්‍රමය ඔබට ගොඩාක් සතුටින් ඉන්න උදව් කරાવી. මේ ක්‍රමයට විතරක් නෙමෙයි ජීවිතේ සතුටින් ඉන්න පුළුවන්. නමුත් මේ කියා දෙන ක්‍රමය ඔබට ගොඩාක් හිත සතුටින් පුරවාගෙන සන්තෝෂෙන් ජීවිතය ගත කරන්න උදව් කරાવી. ඒ තමයි අනිත් අය දිහා බලලා ඔබ ගොඩාක් සතුටු වෙන්න. තව කෙනෙකුගේ ලස්සන දකිනකොට සතුටු වෙන්න. තව කෙනෙකුගේ දක්ෂතා දකිනකොට ඔබ සතුටු වෙන්න. තව කෙනෙක් යම් පමණකට දියුණු වෙලා සැප සම්පත් සහිතව ඉන්නවා වගේ පේනවනම් එයාගේ ජීවිතේ සතුටින් යනවා කියලා පේනවනම් ඔබ හදවතින්ම සතුටු වෙන්න. ඔබට වඩා දක්ෂයෙක් ඉන්න පුළුවන් ඉගෙන ගන්න තැනක ආයතනයක සමහරට ඔබේ පවුල් සංස්ථාවේ ඔබට වඩා දක්ෂයෙක් ඔබට වඩා හැකියාවල් තියෙන කෙනෙක් අනිත් අය අතරට ගියාට පස්සේ ඔබට වඩා පිළිගැනීම් තියෙන කෙනෙක් ඉන්න පුළුවන්. එතකොට ඔබ හදවතින් සතුටු වෙන්න. අනේ මේ අය තමන් ලැබූ සැප සම්පත් කිසිවකින් පිරිහෙන්න නම් එපා කියන ලස්සන හිත ඔබ ඇති කරගන්න. ආන්ගේ ලස්සන හිත ඔබට ගොඩාක් සතුට සැනසුම උදා කරනවා. නමුත් මේ සමාජයේ හැමෝම නෑනේ දියුණු වෙච්චි සාර්ථක වෙච්චි සුවසේ වාසය කරන අය නෙමෙයි හැමෝම. එතකොට අපිට පේනවා සමහරු අසරණ වෙලා ඉන්නවා. සමහරු දුකසේ ඉන්නවා. සමහරු අපහසුවෙන් ඉන්නවා. එහෙම අය දකිද්දී අපි මොකද කරන්නේ? එහෙම අය දකිනකොට ඒ අයගේ දියුණුව පතන්න. හදවතින් ආශිර්වාද කරන්න. අනේ මේ කෙනා මේ අපහසුතාවයෙන් ගොඩ ඒවා. අනේ මේ කෙනා මේ දුකින් මේ වෙහෙසින් නිදහස් වේවා. අන්න ඒ වගේ ලස්සන ප්‍රාර්ථනා. බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක දේශනා කරනවා භික්ෂූන්ට මහණෙනි තථාගතයන් වහන්සේගේ හිත තුල නිතර විතර්කයක් තියෙනවා. ඒ තමයි මගේ ඉරියව්වකින්වත් කිසිම සත්වයකට වෙහෙසක් වෙන්න එපා කියන හිතුවිල්ල. බලන්න බුදු කෙනෙකුගේ හිතක තිබුණු ලස්සන විතර්ක. ඒ බුදුරජාණන් වහන්සේ අවවාද කළා අනුශාසනා කළා මහණෙනි ඔබත් ආන් ඒ විදිහට හිතන්න. මගේ ඉරියව්වකින්වත් කිසිම සත්වයකට වෙහෙසක් වෙන්න එපා කියලා. ඕනෝයි කරුණු ඔබ ළඟ තිබුණොත් අනිත් අයගේ දියුණුව සාර්ථකත්වයේ දැකලා සතුටු වීම. ඊළඟට අනිත් අයට හදවතින්ම දියුණුව උදෙසා ආශිර්වාද කිරීම. හැම තිස්සෙම හිත සතුටින් තියාගන්න ඒක ඔබට ගොඩාක් උදව් වෙනවා. ඒ නිසා